නමුත් න්‍යාය පත්‍රානුකූලව තියෙන අපිට ප්‍රබෝධමත් වන අවස්ථාව. ඒ සඳහා ඔබ තමුන්නාන්සේලාගෙන් කාට හෝ කෙටි ඉදිරිපත් කිරීමක් කිරීමට මා අවස්ථාව ලබා දෙනවා. හරි ඔයාලා අතල්ලා ගන්න මම ඉල්ලන්න. ගත්තා. ඉන්නවා. ප්‍රබෝධමත් වෙලා යන්. සිරිදාස බොතමම හෙව්වේ මේ කුමරේ අක්තර වතුර තියක්දී මගේ පොල් බටේ වැහුවේ ඇවිල්ලා වයි වැඩ කරන්න එපා හරිද අලු කොහමද ඇත්තකනේ පාරයි නෙවනේ. සුමුති සම්මාන අරන් ගෙදරටයි වගේ ආ. ඇත්තටම බනිනවා වගේ. හොඳටම රඟපානවා. රංගපෑම් නෙවෙයි අක්කා මං ආවේ සිරිදාසගේ හොම්බට දෙකක් අයින්න ඔබට වලිප්පුත පංචායතේ ළඟ මෙච්චර වහින්ද උඹේ බටේ වහන්න මට පිස්සුද? ඵලයන් ගිහින් බලපන් උඹේ කුඹුර. මෙවට වඩා වතුර දෙන උඹේ කුඹුරේ. දැන් නම් ඇක්ට් එකක් නෙමෙයි වගේ බං. මාරයිනේ මල්ලි. අඩෝ සිරා මන් තෝ කම්බස් කරාකෝ වාරගත්තු පළවෙනි දවසේ මේව නම් ඉස්සරහට තව මොන වෙයිද දන්නේ කොල්ල බලමු බෙන්ගාලි මුක්කේ පවතින පීඩන අවපාතයක් වුණාට මෙතන දැන් අධිපීඩන කලාපයක් ඉඳලා තියෙන්නේ. ගිගුරුන් තයිත කනේ පහවල් වුණත් අදින්න පුළුවන්. ආයෙත් ඒකම කියනවා. මට හොර බලන් හිටගම මේ වලිය දිහා. අඩෝ ජයන්තිනේ කියා උඹ මීලා නේද ඉන්නේ ඇයි කොහෙන්ද දෙයියෝ බඩු හොයාගත්තේ හිටපු නිල මඩුල්ලට ඒකල සේවයට මාගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම නව නිල මඩුල්ලට මාගේ හෘදයාගම සුභාශිංසන පිරිනමනවා.